නිදා ගන්නකොට ඇයි පුතේ එක දවසක් තනියෙන් ඉන්න බෑ. ඉතින් මව කුසේ පුතා මාස 10ක් හිටියට තනියෙන්. ඉටිපන්දමක් තිබුණේ නැහැ, ලන්තෑරමක් තිබුණේ නැහැ. තෙල් පානක් තිබුණේ නැහැ. කතා කරන්න කවුරුත් හිටියේ නැහැ. මොකවත් පේන්නේ නැහැ, මොකවත් ඇහෙන්නේ නැහැ. මොකකට ලෝම හිටියනේ මාස 10ක්. බයයි කියලා තාත්තට කිව්වෙත් නැහැ, අම්මට කිව්වෙත් නැහැ. ඒක සංසාරයේදී හැම බෝධිසත්වෙක්ම තනියෙන් තමයි තමන්ගේ පාරමී පුරාගෙන යන්නේ. එයාට මේ ලෝකේ බුද්ධානුභාවයෙන් බුදුරජාණන් වහන්සේගේ අනුභවය හැරෙන්න වෙන පීඨක් සරණක් නැත්තේ. එයා මේ ලෝකේ තනියෙන් ඉපදලා තනියෙන් යන ගමන. එයාට එයාගේ පාරමිතාව අඳුන ගන්නකම් පීඨ වෙන්න සසරෙන් යාට අම්මෙක් තාත්තෙක් නිර්මාණය කළා දෙනවා. ඒගොල්ලෝ తాවකාලිකයි. අත්තයි අත්තනෝ නැති කුතෝ පුතෝ කුතෝ දන මේ ලෝකේ තමන්ට තමන්වත් නැතිකොට කිසිම කෙනෙක් තමන්ට නැහැ. ඒ ධර්මයි ස්පර්ශ වෙන්නේ. වයස කීයද පුතේ? 11. මට අවුරුදු දෙකමාරයි. මට සාමාන්‍ය තේරෙනකොට. ඒ කාලේ මම බලනවා මට කවුරුත් නැහැ. ඒ පොඩි කාමරේ පොඩි පැදුරු කෑල්ලක නිකන් මාව දාලා තිබ්බා. මං තනියෙන් තමයි ඉන්නේ. මේ ලෝකේ තමන්ට තමන් විතරමයි කියන ධර්මතාවය පුංචි කාලේ ඉඳලා මට තේරුම් කරලා දුන්නා. මම තනියට කරවලට පොඩි චකිතයක් හරි තියෙනවා කියලා දැනගත්ත ගමන් මට සීයා වෙලා කනට කරලා මේසෙ පිටිපසින් ඇවි මෙතනට කරලා තියෙනවා. බය වෙන්නේ නැහැ පුතේ කරවලට පුතා ළඟ පුතා ඉන්නවනේ. පුතා හොඳට බලා ගන්න ඕනේ කියලා. පුතා බලා ගන්න. එයාට බය වෙන්න දෙන්න එපා. හොඳට ශක්තිමත් කරන්න. එයාට ධෛර්යය දෙන්න. පුතා ළඟ පුතා ඉන්න. පුතාව දාලා යන්නේ නැහැ ඔයා. මේ මොකද මේ කතන්දරේ? ඒතර තමයි මම දැනගත්තේ මේ ලෝකේ මට මම විතරමයි. මගේ තනියට මම තමයි මගේ ළඟ ඉන්න ඕනේ. මාව ධෛර්යමත් කරන්නේ මම තමයි. කවුරු ධෛර්යමත් කරත් මම ධෛර්යය වෙන්නේ නැහැ. මාව මන් ධෛර්යමත් කරනවා. හරිම ධෛර්යවන්තයි. කවුරු මට විශ්වාසය දුන්නත් ඒ විශ්වාසෙ බෙදෙනවා. මා තුළ ආත්ම විශ්වාසය කොට නැගුණොත් ඒ ගමන අනිවාර්යෙන් යනවා. එන මා විසින් යා යුතු ගමනක් මේක. මා විසින් ඇසිය යුතු ධර්මයක් මේක. මා විසින් දැකිය යුතු ධර්මයක් මේක. මා විසින් අවබෝධ කර යුතු ධර්මයක් මේක. පුතාට 11 ඉතින් ඊට වඩා 100 ගුණයකින් තේරෙන්න එපා. 11 වෙනකොට මම පරකෙටම ගිහින්. විශ්වයේ දිගපළල හොයන්න තරම් මම ගිහිල්ලා. දැන් තනියෙන් තමයි ඉන්නේ පුතේ. හැම මොහොතෙම රෑ දවල් හැමතැනම අම්මා ළඟ ඉන්නකොට තාත්තාගේ ඔඩොක්කුවේ වාඩිලා ඉන්නකොට හැම මොහොතෙම පුතා හිතන්න ඕනේ මම මේ ලෝකේ තනියෙන් තමයි ඉන්නේ කියලා. දැන් පුතා මෙතන ඉන්නවා, අක්කා මෙතන ඉන්නවා. අක්කා ළඟ ඉන්නවා කියලා පුතාට ධෛර්යයක් දැනෙනවද? නම පුතාගේ බෙල් එකක් කුමක් ආවා, දත් එකක් කුමක් ආවා, බඩ එකක් කුමක් ආවා අක්කට ගන්න පුළුවන්ද? පුතාට බඩගිනි අක්කා කියලා කැල කාලෙන් ටගල කාලෙන් මට බඩගිනි. එයා ගිහින් හොඳට කාලෙනවා. බඩගිනි යනවද? මට නිදි මතක අම්මේ කියලා නිදා ගන්නකො මට නිදි මත යන්න අම්මේ. මට නිදි මත යන්න කියලා අම්මා කියලා නිදි කරුණා. නිදි මත යයිද පුතේ? පිපාසයි. මේ තාත්තේ මට පිපාසයක් දැන පොඩ වතුර ටික පී ගන්න කොටක් ගාලා ගිහලා. තාත්තා මම මාර්ගේ මම බොන්නේ. එම විව මරියන්නද? ඇයි එහෙනම් කොච්චර පිරිසක් මාව පිරිවරාගෙන හිටියත් මගේ සියලු දේවල් කරන්න ඕනේ මම නම් කවුරු මොනවා කෙරුවත් ඒකෙන් කිසිම දෙයකින් බලපෑමක් මට එන්නේ නැත්තම් මම තනියෙන් නෙමෙයි ඉඳලා තියෙන්නේ. ඒක තේරුම් ගත්තේ නැති නිසා මට ධෛර්යයක් එනවා. ඔක්කොම ඉන්නවනේ ආයෙන යකා එන්නේ. ඕල්මන් එන්නේ. යක්කට ඉන්නවනේ. ඒ මම විශ්වාස කරනවා. එහෙම නැතුව ඒක ඇත්ත නෙමෙයි. කොච්චර හිටියා 500ක් හිටියත් මම පිළිවරාගෙන මම තනියෙන් තමයි හේතුව මට වෙන ඔක්කොම මට තනියෙන් වෙන්නේ. ඒක බෙදා ගන්න කිසිම කෙනෙක් දත්කක්ම කාට හරි ගන්න පුළුවන්. අල්ලගෙන හරි පුතේ පොඩ්ඩක් ඉන්න කියලා ඉන්නවා. ඒත් කෑ ගන්නවා. මොනෝ කරලා මොනවා සැනසුවත් ඒ දත්කක්ම පොඩ්ඩක්වත් ගන්න බෑ. ඒක මට තනියෙන් තමයි විඳින්න වෙන්නේ. මේ ලෝකයේ හැම දෙයක්ම එහෙම තමයි. ඉතියට කමක් නැහැ තනියෙන්.